පුංචි දුවේ පුතේ අපිට රූපයක් දීලා තියෙනවා. මේ රූපයේ තියෙන මුළු ගණක කැට ගන්න සොයන්න තමයි අපි යන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ රූපයේ පළල අත. මේ තියෙන්නේ පළල අත. මේ තියෙන්නේ උස අත. මේ තියෙන්නේ දිග අත. මුලින්ම අපි කරන්නේ පළල අතට කොටු කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔන්න බලන්නකෝ. 1යි 2යි. එහෙනම් පළල අතට කොටු 2යි කියලා ලියා ගන්නවා. ඊළඟට මෙන්න මේ උස අතට කොටු කීයක් තියෙනවද කියලා බලනවා. 1යි 2යි. ඊළඟට උස අතට ඒ ආපු කොටු දෙක ලියා ගන්නවා. ඊළඟට දිග අතට. දිග අතට කොටු කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. 1යි 2යි. ඔන්න එහෙනම් දිග අතට කොටු 2යි කියලා ලියා ගන්නවා. දැන් අපි පළල අතට ගුණ කරනවා උස අතට ගුණ කරනවා දිග අතට. පළල අතට ආව අපිට කොටු 2යි කියලා. 2 ලියා ගන්නවා යටින්. ගුණ කිරීම උස අතට ආව කොටු 2යි කියලා. ඒ දෙකත් ලියා ගන්නවා. ඊළඟට දිග අතට ආව 2යි කියලා. ඒ දෙකත් ලියා ගන්නවා. දැන් මේ ටික ගුණ කරන්නයි තියෙන්නේ. දෙවරක් 2 4යි. 4 දෙකෙන් ගුණ වුණාම 8යි. එහෙනම් මේ රූපයේ ගණක කැට 8ක් තියෙනවා. ගණක කැට 8ක් තියෙනවා. හරි. අපි දැන් තව උදාහරණයක් බලමු. පුංචි දුවේ පුතේ ඔයාලත් ගෙදර ඉඳගෙන මේ ගාන හදන්න උත්සාහ කරන්න. හරි. අපි මුලින්ම බලමු පළල අතට කොටු කීයක් තියෙනවද කියලා. 1යි 2යි. මේ තියෙන්නේ පළල අත. එහෙනම් අපි යටින් ලියා ගන්නවා පළල අතට කොටු 2යි කියලා. ඊළඟට උස අතට මේ තියෙන්නේ උස අත 1යි 2යි 3යි. උස අතට කොටු 3ක් තියෙනවා. ඊළඟට දිග අතට මේ තියෙන්නේ දිග අත. බලමු දිග අතට 1යි 2යි 3යි. ඒකත් අපි ලියා ගන්නවා 3යි කියලා. දැන් අපි කරන්න ඕනේ පළල අතට ගුණ කරනවා උස අතට ගුණ කරනවා දිග අතට. පළල අතට ආවේ අපිට කොටු 2යි. මෙතනින් ලියා ගන්නවා 2යි කියලා. ගුණ කරනවා උස අතට ආව අපිට 3ක්. ඒ 3 මෙතනින් ලියා ගන්න. ඊළඟට දිග අතට. දිග අතට ආව 3යි කියලා. ඒ 3ත් මෙතනින් ලියා ගන්න. දැන් අපි ගුණ කරන්නයි යන්නේ. දෙවරක් 3 6යි. 6 වරක් 3 18යි. එහෙනම් මේ රූපයේ ඇති මුළු ගණක කැට ගණන 18යි. එහෙනම්